ගෑනියේ මේනමක්කෝයි නිදාගන්න ඇද්දෝයි හැමදාම ඔය මගුලම් බල ඉන්නේ මගුල කනක් ඇහෙන්න නෑ මගුල හැමදාම ඕකමයි බලන්නේ මගුල මේ පුතේ අන්න තාත්තට කටවාගෙන ඉන්න ගියපන් මගුල මේ නාට්‍ය යන වෙලාවෙ මේ කෑ ගහනවා නම් බොරුවට තාත්තේ අම්මා කටවහපන් කිව්වා උඹ තාත්තට කටවහපන් කිව්වේ ඔව් ඉතින් අම්මා කිව්වනේ මං කිව්වා මේ පුතේ කටවාගෙන හිටපන්කෝ නාට්‍ය බලන්න දෙන්නෙත් නෑ බොල බලන් ඉන්නද තාත්තා ගාවට බොල අම්මේ අක්ෂරවල ලිහිණි ලස්සනයි නේද මම මස්ත දෙලපෙන්නේ නා ලිහිණි අනේ මේ කටවාගෙන බලන් යන්න ඉස්කෝල වැඩ කරන්න තුන් මගුල් නඩන මෙතන මේ නංගි බාර ඉස්කෝලේ යාළුවා අනුවස් ගැන මං අම්මට කියන්නද අම්මා කටවාගෙන හිටපන් යකෝ හොඳ වැඩි තොට අම්මා ඔය නාට්‍ය හැමදාම බලනවනේ ඔව් ඉතින් එහෙනම් අම්මා කියන්නකෝ බලන්න ඔය අනුවස් කාවද බඳින්න කියලා අක්ෂව බඳින්න ඉතින් මේ ගෑනියේ ගිහිල්ලා මට තේ එකක් හදනවා කොයි බොන්න තමුසෙලා ඕන තමුසේ හදාගන්න ඕයි නැත්නම් තමුසෙලාගේ අම්මට කියලා කියනවා ඊගෙන තමුසේ තේ හදලා දෙයි නොදෝකින් ගෑනි මේක දෙවනිනම නෙමේ අම්මගේ නිම මගුල ඔය නාට්‍යයේ අනුවස් බඳින වෙන කාවත් නෙමෙයි ඒ නම්බලගේ ආච්චිවද නෑ අම්මේ අපේ නංගිව අපේ නංගි අනුවස් කියලා කොල්ලෙක්ගේ යාළුවෙක් කියන මට ඇහුණා මොකක් අනුවස් කියලා කොල්ලෙක්ගේ යාළුවෙද නෑ අම්මේ අර සුදු අයියා බවනි කියලා කෙල්ලෙක්ගේ යාළුවෙක් මොකක් පොඩක් කෙල්ලෙක් ඉන්නවද මන් තෝව කනවා චූටියා හිටපන් මං එනකම් එක්ක කමන්නේ බං අනුවස් කියන නමත් හොඳයි රංගපානවනේ බං මේ කොල්ල ඔබට ඕන්න උඹ මේ කොල්ලත් එක්ක අල්ලා හිටපන් ඔන්න මං කැමැත්ත දෙනවා මේ ඇත්තමද අම්මේ මගේ හොඳ අම්මා ඒ මොකද්ද කොහේ වුනේ අනුවස් කියන නම රම්ම කැමතුණා අපරාදේ මගේ බවුන්ද ලීනි හරි ආක්ෂර කියලා නම දාන්න තිබ්බනුන්ගේ අම්මලාට ෂි නොදෝකින් හැත්ත යාළුවනේ චෝටි බෝඩ් channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න like එකකුයි comment එකකුයි මතක ඇතුව දාගෙන යන්න මේ චූටි බූටි thank you friends